ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා පංච වග්ගයේ භික්ඛු ආමන්තේසි මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වරණැස ඉසිපතන නම් මිගදායේ වැඩ වසන සේක කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් නමතා මේ ධම්මචක්ක දේශනය වදාළසේක දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා වින්වත් මහණෙනි පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු මේ අන්ත දෙකකි යෝචායං කාමේසු කාම සුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යම් මේ කාමයන්හි කාම සුඛයේ ඇලී වාසය කිරීමක් නැද්ද මෙය හීන වූ දෙයකි ලාමක වූ දෙයකි පොදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි අනර්ථ සහිත දෙයකි යෝචායං අත්ථ කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඉන්වත් මහණෙනි යම් මේ තමාව පීඩාවට පත් කරන වැඩ පිළිවෙලක් නැද්ද එය දුක් සහිත දෙයකි උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි අනර්ථ සහිත දෙයකි ඒතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති වින්වත් මහණෙනි මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී මේ මධ්‍යම ප්‍රතිපදාව ධම්මස ලබා දෙයි නුවණ උදා කරයි සංසිඳීම ඇති කරයි විශේෂ ඥානය ඇති කරයි නිවන පිණිස පවතින්නේ
චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධම්මස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචා සම්මා කම්මන්තයද සම්මා ජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි. අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධම්මස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං අප්පේ සංඛයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යං විච්ඡං ලබති තං පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පින්වත් මහණෙනි, මේවයි දුක නම් වූ ආර්ය සත්‍යයයි. ඉපදීමද දුකකි, ජරාවට පත්වීමද දුකකි, රෝග පීඩා වැළඳීමද දුකකි, මරණයද
අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති වන්නා වූ යම් දෙයක් නැද්ද, එය නොලැබීමද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝම දුකකි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා ඕනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පින්වත් මහණෙනි, මෙවනායි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයයි. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් හැලෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් නැද්ද, එයයි. එනම් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. පින්වත් මහණෙනි, මෙවනායි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයයි. ඒ තණ්හාවේම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරෝධ වීමක් වේද, දුරු වීමක් වේද. තණ්හාවෙන් මිදීමක් වේද, ආලය නැතිවීමක් වේද, එයයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. පින්වත් මහණෙනි, මෙවනායි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
නම් සම්මා දිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචාද සම්මා කම්මන්තයද සම්මා ආජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි මෙවනාහි දුක නම් වූ ආර්ය සත්‍යයි කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදී කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය
ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මේවනායි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යයි කියා මාට පෙර නොඇසූ විරුද්ධ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තං කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියා මාට පෙර නොඇසූ විරුද්ධ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තං කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහේනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේයි කියා මාට පෙර නොඇසූ විරුද්ධ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මේවනායි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයි කියා මාට පෙර නොඇසූ විරුද්ධ ධර්මයන්හි
දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදී කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි පින්වත් මහණෙනි මේ වනාහි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි කියා මාට පෙර නොඇසූ ධර්මයන්හි ධම්මස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ
ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කර යුතුයි කියා මාට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය තංකෝ මනිතං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවිතං කිමේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදී කියා මාට පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය යාවකී වංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු එවං විපරිවර්තං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි නේවතාවං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමනං රාග්මනියා පජාය සදේව මනුසාය අනුත්තරං සම්මා සම්බෝධිං අபிසංබුද්ධෝ පචඤ්ඤාසින් පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුරිසුද්ධ ලෙස මාට යම් තාක් අවබෝධ නොවේද ඒ තාක් කල්ම පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ සමන බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරෙමි ප්‍රතිඥා නොදුන්නෙමි
යතෝචකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු එවං ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අවෝසී අතං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමනක් රාග්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඥාසින් යම් කලක වින්වත් මානෙනි මාට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙසටම අවබෝධ වූයේ වේද ඒතාක් කල්ම පින්වත් මානෙනි දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම වනායි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා දුන්නෙමි ඥානං ච පනමේ දසනං උදපාදී අකුපාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තිධානි පුනබ්බවෝති මාන ඥාන දර්ශනය පාලවිය මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේය මෙය වනායි අන්තිම ඉපදීම වේ දැන් මාට පුනර්භවයක් නැත්තේය ඉදම වෝච භගවා අතමනා පංච වග්ගියා බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළසේක අතිශයින්ම සතුටටපත් වූ මේ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය මාත් සොම්නසින් යුතුව පිළිගත්තාහුය ඉමස්මින් ච පන වෙය්‍යා කරනස්මින් පංජමානේ ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස විරජං වේතමලං
ධම්ම චක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හි ආයුස්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් අටගන්නා වූ යම් දෙයක් ඇද්ද හේතුන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ ධම්මස පහළ විය පාතිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුසාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපදිවත්තයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වරණස ඉසිපතන මිගදායි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී එය වනායි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කර නොහැකේමයයි කියා පොළොවවාසී දෙවියෝ ධම් ഘോഷා පැවැත්වුවාය බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මා රාජිකා දේවා සද්ද මනුසාවේසුං පොළොවවාසී දෙවියන්ගේ ධම් ഘോഷාව අසා චාතුම් මහරජික දෙවියෝ ධම් ഘോഷා පැවැත්වුවාය චාතුම්මා රාජිකානං දේවානං සද්දං සුත්වා තාවතින් සා දේවා සද්ද මනුසාවේසුං චාතුම් මහරජික දෙවියන්ගේ ධම් ഘോഷාව අසා තාවතින්ස දෙවියෝ ධම් ഘോഷා පැවැත්වුවාය තාවතින් සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුසාවේසුං ආවතින්ස දෙවියන්ගේ ධම් ഘോഷාව අසා යාම දෙවියෝ ධම් ഘോഷා පැවැත්වුවා
තුසිතා දේවා සද්ද මනුසාවේසුම් යාම දෙවියන්ගේ දහම් ഘോഷාව අසා තුසිත දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුසාවේසුම් තුසිත දෙවියන්ගේ දහම් ഘോഷාව අසා නිම්මාන රති දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුසාවේසුම් නිම්මාන රති දෙවියන්ගේ දහම් ഘോഷාව අසා පරනිම්මිත වසවත්ති දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරිසජ්ජා දේවා සද්ද මනුසාවේසුම් පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ දහම් ഘോഷාව අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය බ්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුසාවේසුම් බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුසාවේසුම් බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ දහම් ഘോഷාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිතාභා දේවා සද්ද මනුසාවේසුම් මහා බ්‍රහ්ම දෙවියන්ගේ දහම් ഘോഷාව අසා පරිත්තාභ දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අපමානාභා දේවා සද්ද මනුසාවේසුම් පරිත්තාභ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා අපමානාභ දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවාය අපමානාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්ද මනුසාවේසුම් අපමානාභ දෙවියන්ගේ දහම් ഘോഷාව අසා ආභස්සර දෙවියෝ
සද්දමනුසාවේසු ආවස්ස දෙවියන්ගේ ධම්ඝෝසාවසා පරිත්ත සුභ දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාය පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අපමාන සුභා දේවා සද්දමනුසාවේසු පරිත්ත සුභ දෙවියන්ගේ ධම්ඝෝසාවසා අපමාන සුභ දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය අපමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්දමනුසාවේසු අපමාන සුභ දෙවියන්ගේ ධම්ඝෝසාවසා සුභකින්න දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය සුභකින්නකානං දේවානං සද්දං සුත්වා වේඅපලා දේවා සද්දමනුසාවේසු සුභකින්න දෙවියන්ගේ ධම්ඝෝසාවසා වේඅපල දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය වේඅපලානං දේවානං සද්දං සුත්වා අවියා දේවා සද්දමනුසාවේසු වේඅපල දෙවියන්ගේ ධම්ඝෝසාවසා ආර්ය දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය අවියානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුසාවේසු ආර්ය දෙවියන්ගේ ධම්ඝෝසාවසා අදප්ප දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය අතප්පානං දේවානං සද්දං සුත්වා සුදසා දේවා සද්දමනුසාවේසු අදප්ප දෙවියන්ගේ ධම්ඝෝසාවසා සුදස්ස දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සේ දේවා සද්දමනුසාවේසු සුදස්ස දෙවියන්ගේ ධම්ඝෝසාවසා සුදස්සී දෙවියෝ ධම්ඝෝසා පැවැත්වුවාහුය සුදස්සේනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්දමනුසාවේසු ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපදිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් සුදස්ස
සී දෙවියන්ගේ තාංගෝසාවසා අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ අනුත්තර වූ ධම්මචක්‍රය පවත්වන ලදී. ඒවනායි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කළ නොහැක්කේම යයි කියා අකනිට්ඨ දෙවියෝද ධම්මෝසා පැවැත්වුවාය. ඉතිරතේන කනේන තේන මුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අභුගච්ඡේ ආයංච දස සාසී ලෝක ධාතු සංකම්පේ සම්පකම්පේ සම්පරේදී ඒෂණේම ඒමෝතේම බ්‍රහ්ම ලෝකයම් තාක් වේද ඒතාත්ම මේ ධම්මෝසාව පැතිරගියේ දසදාසක් ලෝක ධාතුවම කම්පාවිය තදින්ම කම්පාවිය බලවත්ව කම්පාවිය අපමානෝච උලාරෝ ඕබාසෝ ලෝකේ පාතුරෝසී අතික්කම්ම දේවානං දේවානුභාවන්ති දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවාගිය අප්‍රමාණ වූ ආලෝකයන් ලෝකයේ පැතිරගියේය. අධකෝ භගවා උදානං උදානේසී එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පාල කළසේක. අඤ්ඤාසි වතකෝ කුණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතකෝ කුණ්ඩඤ්ඤෝති භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. ඉතිදං ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කුණ්ඩඤ්ඤෝත්වේව නාමං අවෝසීති. මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය තියුයේ. ඒතේන සච්චේන සුවත්තියෝතු